පල්ලංකං ආබුද්ධා උජුං කායම් පරිමුඛං. මට වැටහෙන විදිහට බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලොව පහළ වුණාම අනේක ಜಾති සංසාරේ 91 කල්පයක් සැරිසරලා බෝමැඩට පැමිණ බෝමැඩට පැමිණි බෝසත්තුමා මේ භව උදුරලා දාන්නේ කොහොමද කියලා කල්පනා කරලා බැලුවා. ඒ බැලුවාම බෝසත්තුමාට වැටහි ගියා ප්‍රිය හා අප්‍රිය දෙක මේ අන්ත දෙකක් තියෙනවා ද්වතාවයක්. ඒ අන්ත දෙක ප්‍රිය හා අප්‍රිය හැටියට ප්‍රියෝ අප්‍රියෝ සම්ප්‍රයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මේ රූපයෙන් දකින ලස්සනේ කියලා අල්ලා ගැනීම, මේ රූපයෙන් දකින කැත රූපය කැතේ කියලා ඇති වෙන සිතුවිල්ල, ලස්සන සිතුවිල්ල හා කැත සිතුවිලි දෙක සහ මුලින්ම නැති කරපු නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ භව උදුරලා දාපු බව, බුදු උණු බව සත්‍ය වශයෙන් ප්‍රකාශ කරන්නට යෙදුණා. ඒ සිතුවිලි දෙක නැති කිරීම තමයි බුදු බවට හේතුව. භව උදුරලා දාන්න හේතුව එයයි. ඊට පස්සේ මේ කණෙන් ගුණ ගායනා කරනකොට ඒ වගේම කෙනෙක් රළු වශයෙන් පරුස වචනෙන් බැන වදිනකොට බුදුවරයාණන් වහන්සේ කියන්නේ ගුණ ගායනා කළත් බාර ගන්න නැති, බැන්නත් බාර ගන්න නැති තැනක්. එතකොට මමත්වය කියන එක බාර ගන්න නැති තත්වයටපත් වීම තමයි භව උදුරලා දැම්මා. ශබ්දයෙන් බාරගත්තේ නැහැ, ಗುಣ කිව්වත් බාරගත්තේ නැහැ, අගුණ කිව්වත් බැන්නත් බාරගත්තේ නැහැ. එයයි බුදු වුණා කියන්නේ. නාසය කියන්නේ ගඳ සුවඳ දෙක. සුවඳ ගත්තාම සුවඳ අපි ආග්‍රහණය කරනවා, ප්‍රියයි, සතුටුයි. ඒක සුවඳට. දුර්ගන්ධයක්, මේ කුණු වීමෙන් එන ගඳ ඉවස ගන්න බැරුව අපි මේ ගඳ ප්‍රතික්ෂේප කිරීම නිසා බුදුවරේ මේ සුවඳ බාරගත්තෙත් නැහැ, ගඳයි කියලා ප්‍රතික්ෂේප කළෙත් නැහැ. මේ සුවඳ හා ගඳ දෙක සහ මුලින්ම සිතුවිලි දෙක අයින් කරපු එකයි භව උදුරලා දැම්මා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්. මේ මුඛය තියෙනවා, අපිට රස දෙයක් ලැබුණාම ඒක අපි අල්ලගෙන ඊයේ හොඳ දෙයක් ලැබුණා, අද එහෙම දෙයක් ලැබුණේ, අද ඊයේ තරම් රස නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ අර කල්ප 91ක් තිස්සේ හොඳයි සැපයි සුබයි සුඛයි කියලා අල්ලන් ආපු සංසාරය
බව උදුරලා දැම්මට පස්සේ මේ ශරීර කූඩුව පවත්වන්නේ එක වේලක් ආහාරය ගත යුතුයමයි. මේ අපේ නිමේ ශරීරය කායේ කායානුපස්සී විහෙරති කියන්නේ ඒටයි. කායේ කාය, කායේ කාය, මනෝමය කාය එකක්, කාර්ය කාය එකක්. එතකොට මාස ඇසක්. එතකොට මේ ශරීර කූඩුවක් පවතින්නේ බොහොම සුළු කාලයක් තමයි මේ ශරීර කූඩුව පවතින්නේ. අපි අර බෝසත්තුමා දැනගත්ත දේ තමයි බව උදුල්ලා දාපු එක තමයි අපිට ලැබෙන දෙයක්. මේ ශරීර කූඩුවට අවශ්‍ය නිසා ප්‍රත්‍ය කරගන්න එක, ආහාරයට අනුභව කරන එක වේලක් ගත්තත් ඇලි සිතුවිලි නැති නිසා මට අරවා වුණ මේවා වුණ අරවා ගුණයි මේවා විටමින් කියලා එහෙම බුදුවරයෙකුට නෑ. ලැබෙන දෙයක් බුදුවරයෙකුට මේ කය පවත්වන්නට බුදුරජාණන් වහන්සේ වළඳලා තියෙනවා, වැළඳුවා. ඒ වගේම මේ රූපයෙන්, ශබ්දයෙන්, ගන්ධයෙන්, රසයෙන්, ස්පර්ශයෙන් කියන මේ ඉන්ද්‍රිය පහ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධහම ඊටා පහසුයි. මට අවශ්‍ය කරනවා මේ මුළු මහත් ලෝක ධාතුවේ මිනිසයන් එකින් එක්කෙනාට මම අරයට වඩා හොඳට මම කරන්න ඕනේ, අරයට වඩා හොඳට මගේ වැඩේ තමයි හොඳ. කෙනෙකුට බනින්න, කෙනෙකුට දොස් කියන්න, කෙනෙක් හදන්න යන එක නිසා තමයි මේ රටේ අවුල වෙලා තියෙන්නේ. ಜಾති වශයෙන්, කුල වශයෙන්, ආගම් වශයෙන් ලෝකේ මිනිස්සෙක් හැදෙනකොට ලෝකේ හදන්න අපිට බෑ. ලෝකේ හැදෙනකොට මිනිස්සයා හැදෙනකොට ලෝකයක් හැදෙනවා. ඒක නිසා මිනිස්සයා ඉස්සෙල්ලා හැදෙන්න ඕනේ. ඒක නිසා ඉවසීමෙන් මේ කටයුතු කරගත යුතුයි. තව කෙනෙක් පරයා ඒ දේශකයාණන් වහන්සේලා යම් දේශනා කරනවා. යම් ශාස්ත්‍රවරු ආගම් වශයෙන් ඒ අය ජීවත් වෙනවා. ඒ අය ජීවත් වෙනවා. ආගම කියන්නේ ආගමට සම්බන්ධ වෙලා තියෙන්නේ එක් පිරිවර කොට්ටාස, ක්‍රිස්තියානි, මුස්ලිම්, එවැගේම හින්දු, බුද්ධ ආගම. මේ බුද්ධ ආගම කියලා අපි සම්බන්ධ කරගෙන තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දහමයි. ඒ දහම අනුගමනය කරන්න යම් කිසි කෙනෙක් වෙනවා නම් තව කෙනෙක් අභිභවා ඒ ආක්‍රෝෂ පරිභව කිරීම හොඳ මදි, කරන්න සුදුසු නෑ. තමන්ගේ කටයුතු තමන් නුවණින් කටයුතු කරගත යුතුයි. තව කෙනෙකුට වාද ભેද වාද කිරීම, තව කෙනෙක් වාද කරලා මම තමයි කියපු එක හරි, මං කියන එකමයි හරි කියලා එහෙම බුදුරජාණන් වහන්සේ කිසිම තැනක නීතියක් පනවල නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධහම තුල තියෙනවා. ඔබ සොයලා බලන්න. ඒ සොයලා බලලා ඔබට නුවණින් වැටහෙනවා නම් කල යුතුයි කියලා ඒක කරන්න. නොකල යුතුයි කියලා වැටහෙනවා නම් ඒක නොකර හිටියට ප්‍රශ්නයක් නැහැ. බුදුවරුන්ගේ වචනය කවදාකවත් වෙනස් කරන්න මේ ලෝක ධාතුවේ කිසිවෙකුට සමත් වෙන්නේ නැහැ. බුදුවරයෙක් කියන්නේ සියල්ල දත්තේයින්. අපි ඒ අනුගමනය කරගත යුතුයි. ඒ බුදුරජාණන් වහන්සේගේ දහමට අනුගත විය යුතුයි. පාපයන්ගෙන් එතර වෙන්නට නම් පින් කළත් පව් කළත් දෙකම
කුසලට පරිවර්තනය කරගත යුතුයි පින. අකුසල පින කළත් දුකයි, පව් කළත් දුකයි. පුණ්‍ය පාප පහිනස්ස. එයයි බුදු වදන. ඔබ හැම දිනාටම තුනුරුවන්ගේ සරණින් යහපතක්ම වේවා.